ඇමරිකාවේ මොවාකිවල පට්ට දක්ෂ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා විලියම් ඔයි ආතයි කියලා. විලියම්ට අවුරුදු 21යි ආතට අවුරුදු 20යි. කොච්චර දක්ෂ වුණත් ජීවිතේ කිසිම අරමුණක් නැතුව ඉන්නකොට 1901 දවසක ෂෝ එකක් බලන්න ගිහිල්ලා මේගොල්ලෝ දකිනවා මෝටරයිස් බයිසිකල් එකක්. ගෙදර ආපු ගමන් මේ දෙන්නත් එක්ක එකතු වෙලා මෝටරයිස් බයිසිකල් එකක් හදන්න පටන් ගන්නවා. හදන්න තැනක් නැති හින්දා ගේ ළඟ තිබ්බ දරමඩුවක තමයි වැඩේ පටන් ගන්නෙ. මේගොල්ලන් ගත්තේ 7-5ක්වත් නැහැ. හැමෝම ගාවට ගිහිල්ලා සල්ලි ඉල්ලනවා, හැමෝම රිජෙක්ට් කරනවා. මේ දෙන්න ෆැක්ටරි එක වැඩට යනවා සල්ලි හොයාගන්න. දිවා රෑ වෙහෙසිලා අවුරුදු 2ක් තිස්සේ මෝටරයක් හදනවා බයිසිකල් එකකට දාලා මෝටරයිස් බයිසිකල් එකක් හදන්න. ඒ හදන බයිසිකල් එක විනාඩි ගාණක් හරියට වැඩ කරලා ගිනි අරගෙන විනාශ වෙනවා. හැබැයි මේගොල්ලෝ හීන අතාරින්න සූදානම් නෑ. මේ කොල්ලන්ගේ තිබ්බ මේ අප්‍රතිහත ධෛර්යය දැකලා ආතරගේ එල්ඩර් බ්‍රදර් ඩේවිඩ් මේගොල්ලොත් එක්ක එකතු වෙනවා. තමන්ගේ එකම ඉඩම විකුණලා ගත්ත සම්පූර්ණ සල්ලි දාන්න එකඟ වෙලා මේ තුන් දෙනාත් එක්ක 1903 මෝටරයිස් බයිසිකල් එකක් හදනවා වේගෙන් පදවන්න පුළුවන්. මේක හැදුවට ඉන්වෙස්ටර් කෙනෙක් නෑ මේක කමර්ෂියලි ප්‍රොඩියුස් කරන්න. ඒක හින්දා මේගොල්ලෝ තීරණය කරනවා සයිකල් රේස් වලට ගිහිල්ලා වැඩ පෙන්වන්න. පළවෙනි රේස් එකට යනවා. රේස් එක පටන් ගනිද්දිම බයිසිකලේ කාවියුරේටර් එක ගිනි අරගෙන රේස් එකෙන් එළියට යන්න වෙනවා. දෙවෙනි රේස් එකට යනවා. ඒකේ ඕගනයිසර්ස්ලා කියනවා බයිසිකලේ බර වැඩි ඒක හින්දා රේස් කරන්න දෙන්න බෑ කියලා. හැබැයි මේ කොල්ලෝ එහෙම වැටෙන જાති අය නෙමෙයි. රේස් එකේ ට්‍රැක් එකේ පිටින් බයිසිකලේ පැදලා මේ රේස් එක දිනනවා. රේස් එකේ ප්‍රයිස් මනි හම්බ වුන් නැති වුණාට ඉන්වෙස්ටර් කෙනෙක් හම්බ වෙනවා. මෙන්න මෙහෙම පටන් ගත්ත මේ කොල්ලෝ තුන් දෙනාගේ මේ බිස්නස් එක අද වෙද්දි over 1 බිලියන් රෙවෙනියු එකක් කරන ඇමරිකාවේ කල්චර් එකේ ප්‍රධාන සලකුණක් වෙච්ච බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා. පුතා විලියම්ගේ සම්පූර්ණ නම විලියම් හාලි, ආතගේ සම්පූර්ණ නම ආත ඩේවිඩ්සන්, මේ බයිසිකලේ නම හාලි ඩේවිඩ්සන්. දර මඩුවක මජං ගාගෙන අවුරුදු 20 ගානක කොල්ල තුන් දෙනෙක් හදපු බ්‍රෑන්ඩ් එකකට පුළුවන් වුණා නම් මුළු ඇමරිකාවෙම කල්චර් එක වෙනස් කරන්න